Everyone's Family YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් අපි කොත්තුවක් හදන්න යන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකාවේ විදියට අපේ රහට අපි හදන්න යන කොත්තුවක්. කොත්තු රොටි අපි කාටත් 1000ක් වටි කියලා අපි යමු දෙන වීඩියෝ එක බලන්න. පෙන්නන්න චිකන් කොත්තු රොටියක් හදන්න මොනවද ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. මම කපාගත්තා පොඩියට කැරට්. ඊළඟට කරපිංචා, රම්පේ, ඉඟුරු සුදු ලුණු ඒක ගොඩක්ම තලා ගත්තේ නැහැ සාමාන්‍ය ගානක් තියෙන්නේ. ඊළඟට ලුණු ලීක්ස්. ඔය ටික තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ කොත්තු රොටි මෙහි තියෙනවා ගෝතම්බර රොටි වගේ ඒවා. ඒවා මම පුංචියට කපාගෙන හදාගෙන තියෙන්නේ. ඊළඟට මිරිසට චිකන් කරි එකක් හදාගෙන තියෙන්නේ. චිකන් කරි එකක් හදන වීඩියෝ එකක් අපි ඔයගොල්ලන්ට ගේනවා ළඟදිම. ඉතින් මේකත් අපි හදාගත්ත චිකන් කරි එක තමයි මේක. ඊළඟට මෙතන තියෙනවා කැරි මිරිස්, ගම් මිරිස්, කහ, ලුණු. ඉතින් ওই ටික තමයි ඕනේ වෙන්නේ චිකන් කොත්තුවක් හදන්න. ඉතින් අපේ වයිෆ් පෙන්නයි ඔයගොල්ලන්ට කොහොමද චිකන් කොත්තුවක් හදන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ පෑන් එක ලිපෙන් තියලා ඕන කරලා මේකට බටර් හරි තෙල් හරි දෙකෙන් කැමති එකක් දාන්න පුළුවන්. මම අද බටර් දානවා. ඔයගොල්ලෝ කැමති නම් පොල් තෙල් දාගන්නත් පුළුවන් නේ. ඔය තියෙන කැමති කියන අපිට මේක ෆ්‍රයි කරගන්න අවශ්‍ය කැමති දෙයක් දාගන්න පුළුවන්. ඒක බටර් වලින් තමයි අද මම හදාන්නේ. අපි ගොඩක් බටර් තමයි යූස් කරන්නේ තෙල් වෙනකොට. මේක ත්‍රාත් වේගන එනකොට මේකට මුලින්ම දානවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු. මේ ඉඟුරු සුදු ලුණු අපි ගොඩක් පොඩි වෙනම තලලා නැහැ. කැරි විදියට තමයි තියෙන අර කොත්තු කනකොට හැපුණොත් يعني අපිට කන්න කැමති නැත්නම් අයින් කරන්න පුළුවන් නිසා. දෙකම එකට දාන්නේ. දෙකම එකට දාන්නේ. මම එකම වගේ රම්පේ කරපිංචක් දානවා. අරක බැදිනකම් ඉන්නේ නැහැ. ඒකත් එක්කම වගේ එකක් දානවා. ගොඩනෙන් බැදෙන්න දෙනවා. දැන් මේකේ ඉංග්‍රීසි සුදු ලුණු ටික ඔක්කොම රන්වන් පාට වෙගෙන බැදිනකොට අපි ඒකට ලුණු ටික දානවා. ලංකාවේ නම් ඉතින් කොත්තු හදන්නේ නේ වෙනම විදියට නේ මේකෙන් ගහලා. ඔව් අර ඒගොල්ලෝ ටක ටක හදන්නේ ඉතින්. ඒක ගහනෝනේ. අපිට ඉතින් මේක නැතිලයි අපි ගෙදරනේ. ගෙදර විදියට අපි හදනවා. දැන් ලුණු ටිකත් මේ වගේ රන්වන් පාට වෙගෙන එනකොට අපි ඒකට දානවා කැරට්. ප්‍රොමෝටින් කැපේ අපේ හස්බන්ඩ් කියලා පොඩ්ඩක් කියන්න කි. ඔව් හස්බන්ඩ් තමයි මේ වගේ ලොකු ලොකු කැලි තියෙන්නේ. ඒක කොහොම බෙද ගන්නවද? බැදෙනවා.
ඔච්චරලා මේක බෙදෙන්න ඕන සාමාන්‍යයෙන් මේ කැරට්. ඉතින් අර කැරට් අපි කපන සයිස් එක අනුව තමයි. කියන්නේ ටිකක් හීනෙට කැපුවොත් ටක් ගාලා තැම්බෙනවා. ටිකක් ලොකුට කැපුවොත් ටිකක් වෙලා යනවා තැම්බෙන්න. සමහර වෙලාවට ඉතින් කොත්තුවට කැරට් වගේ හැප්පෙන්න තියනවා නම් හොඳයි. ඒත් අපි චුට්ටක් ආසයිල් සොෆ්ට් වෙනවා නේද? ඒ නිසා චුට්ටක් කුක් කරනවා. කුක් කරගෙන කන්නේ නේ. බාටත් දෙනවා නේ. ටිකක් ඉතින් ඒකට අම්ලෙන් කන්න බැරි නිසා නේ. දැන් මේ ගානට කැරට් ටික කුක් වෙලා තියෙනකොට මේක දානවා එග් එකක්. බිත්තර තාලික ඔප්ෂනල්. අපි ඒක ඉංග්‍රීසියෙන් පෙන්වන්නේ නැත්නම් ඒක පුරට කැමති නම් ගෙදර තියනවා නම් දාගන්න නැත්නම් කිව්ව අවශ්‍ය නැහැ. කැමති නම් බිත්තරත් එක්ක දානවා බෑ නැත්නම් මේ බිත්තර හදලා හදන්නත් පුළුවන්. මේක චිකන් කොත් එකක් නිසා ඉතින් බිත්තර අත්‍යවශ්‍යම නැහැ. අපිට ඒකට ෆ්ලේවර්ෆුල් කරන්න ඕන නිසා මේක එග් එකක් දානවා. බැදෙනකන් අපි එකට දානවා ලුණු. මේකට ගොඩාක් අවශ්‍ය නැහැ දාන්න ලුණු. ඉතින් චිකන් කරි එකේ ලුණු ඔක්කොම දාලා අපි වෙල තියෙන නිසා ගොඩාක් ලුණු දාන්න නැහැ. ගම්බීස්. කෑලි මිරිස්. දාලා ඉතින් හොඳට ස්ක්‍රැම්බල් වෙනකම් මේක වදින්න ඕනේ. ඉතින් ස්ක්‍රැම්බල් වෙනකම් මේක චුට්ටක් මෙහෙම බැදගෙන ඊට පස්සේ ඔක්කොමත් එක්ක මික්ස් කරනවා. හොඳ සුවඳයි නේ. මේ ටික මික්ස් කරාට පස්සේ අපි මේකට දානවා අන්තිමට ලීක්ස්. අන්තිමට ලීක්ස් එක දාන්නේ නේ. මම ලීක්ස් කලින් දානවා. මොකද ලීක්ස් උත් මම චුට්ටක් කුක් කරලා ගන්නවා. නැත්නම් දැන් ඔයගොල්ලෝ ලීක්ස් සමුයෙන් කනවා නම් ටිකක් ඒ ෆ්ලේවර් එකට කනවා නම් මේ වෙලාවේ ඔයගොල්ලන්ට රොටි ටික දාලා රොටි ටික හොඳට තැඹුණාට පස්සේ ලීක්ස් දාන්න පුළුවන්. මම කරන්නේ ලීක්ස් මුලින් දාලා ලීක්ස් එක චුට්ටක් හොඳට මෙලෙක් වුණාට පස්සේ තමයි රොටි ටික දාන්නේ. පොඩ්ඩක් මේක බඩේම දෙන්න. දැන් මේ වෙලාවේ මම දානවා කොත්තු කපාගත්තු කොත්තු ටික. මේ කොත්තු රොටි පැකට් එක අපිට කීය දුන්නේ කඩේ? 9යි ගානක් නේ මම දැන් 9.45. ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 1800ක් විතර වුණා මේ කොත්තු රොටි පැකට් එක. ඔව්. දැන් මේක හොඳට මික්ස් කරනවා අර වෙජිටබල් මික්ස් එකත් එක්ක. සාමාන්‍යයෙන් කොත්තු රොටි පැකට් එකෙන් අපි කී දෙනෙක් විතර කනවද මේ? ඉතින් 750නේ 4 දෙනෙක් විතර කන්න පුළුවන්. ඉතින් ගොඩාක් කන කෙනෙක්ට නේ 3 දෙනෙකුට වගේ කන්න පුළුවන්. කොත්තු ගොඩාක් කන්න බෑනේ තානාල බඩ පිරෙනවනේ. ප්‍රෝටීන් නිසා. 4 දෙනෙක් විතර කන්න පුළුවන් නේ. දැන් මම මේක හොඳට මික්ස් කරලා ඉවරයි. මම මේක කරන්නේ ලෝ ෆ්ලේම් එකේ විනාඩි 10ක් විතර මේක කුක් වෙන්න දෙනවා වහලා. දැන් කියන්නේ අඩු ගින්දරේ ටික විනාඩි 10ක් විතර තියෙනවා නේ වහලා පියන වහලා. විනාඩි 5කට පස්සේ මේක ඕපන් කරලා ආයෙ පොඩ්ඩක් මේක මික්ස් කරනවා. අර පොඩ්ඩක් අඩි අල්ලන්න වගේ බලනවා. ඒ නිසා ඊට පස්සේ ඒක හොඳට සම්බන්ධ වෙනවා. නැත්නම් මේකේ මේ ඩ්‍රයි ගතිය අයනකම් හොඳට මේක මේ හොඳට මෙලෙක් වෙනකම් සම්බන්ධ වෙනවා. මොකද මේක ටිකක් ඩ්‍රයි කොත්තු රොටි එක. අපි ෆ්‍රිජ් එකේ දාලා තියලා ගත්ත නිසා ඒ නිසා මේක හොඳට මේ මෙලෙක් වෙන්නම මේක සම්බ ගන්න ඕනේ. ඒක කොහොමත් හොඳට කුක් කරගන්න එක හොඳයි. රොටිය බාගෙට කුක් වෙලා තිබුණොත් මෙතනදී කැම්මෙනවනේ තව. නිසා මේක ටිකක් කුක් කරලා.
ඔන්න විනාඩි 15කට විතර පස්සේ මේක ඕපන් කරාම මේ වගේ හොඳට සොෆ්ට් එකට තියෙන්න ඕනි කොත්තු කෑලි තැම්බිලා රොටි කෑලි. දැන් මේ වෙලාවේ අපි දානවා මේකට චිකන් ග්‍රේවි එකත් එක්ක චිකන් කෑලි. මේක සැරට කලින් මේක හොඳ සැරට හදන් තියන්නේ අපි. දැන් අපිට අපේ ගෙදර කොත්තු අර ගහන තැටි නැහැනේ. අපි ඒ නිසා මේ මස් ටික කඩා ගන්න අපි හැන්දි දෙකක් පාවිච්චි කරලා මම කඩා ගන්නෙ. දැන් ඊට කලින් මේ හොද්ද හොඳට මේ හැම කෑල්ලකම ගෑවෙන්න හොඳට මේක මික්ස් කර ගන්න ඕනේ. හොඳට මික්ස් කර ගන්න ඕනේ. ඒක ටක් ගාලා උරා ගන්නවා රොටියට. ඊට පස්සේ අපි කරන්නේ මේ කෑලි තීර ටික මෙහෙම මේ හැන්දකින් මෙහෙම අරගෙන කරලා කෑලි මේක මෙහෙම කඩා ගන්නවා. කෑලි කඩා ගන්නවා. සද්දෙන්න දාන්න කොත්තු සද්දෙට මොකද සද්දේ ගහන්න ඕනේ ලංකාව විදිහට කටට ගහනවා තියෙනවා මම දැක්කා මෙහෙම බාබකියුව දාන්න මේ ට්‍රේස් වල ගහනවා ඒක මම දැකලා තියෙනවා මෙහෙම පාටිස් වලට ගියාම මම දැකලා තියෙන ගෙවල් වල බාබකියු ට්‍රේ එක පාවිච්චි කරනවා මේ කොත්තු ගහන. ඉතින් මේක මේකට හොඳට මික්ස් කරගෙන අපිට කන්න තමයි දෙන්නේ. හැන්දි වලින් අහපු කොත්තු රොටි. හැන්දෙන් තලපු කොත්තු රොටි. වෙන විදිහට ඉතින් අපි හදාගන්න එපේ. රටවල ඉන්න කට්ටියට ගොඩක් කොත්තු ඒව ගහනේව නැහැ නේද? ඔව්. ලංකාවේ ඉතින් අපිට ගෙවල් වල නැහැනේ කඩේ වගේ කොත්තු මේ ගහන මේ තැටි. චිකන් එක හොඳට ස්ප්‍රෙඩ් කරනවා හරි. දැන් ඉතින් අපේ කොත්තු එක රෙඩි. වැඩි වෙලා ගියේ නෑ අපිට නේ. ඕ මේක හරිම ලේසි හදා ගන්න. ඔක්කොම බර ටික ළඟ තියනවනේ ටට් ගාලා වෙලා යන්නේ ඉතින් චිකන් කරි එකත් හදලා හදනකොට අපි ඒක කලින් හැදුවානේ. ඒත් අපිට වෙලා ගියේ නෑ ඒකට. අපි මේක රැට කන්න ඉතින් ඔව්. ඉතින් 4-5 දිනයකට ප්‍රමාණවත් ඉන්නේ. අපි දැන් එනම් මේක සර්ව් කරලා රස බලමු. අපි බලමු කොත්තුවේ රහ කොහොමද කියලා. ඉන්නේ මයියා ශ්‍රී ලංකන් කොත්තුවක් වගේ හොඳට තියෙනවා රහයි. උපලටත් පුළුවන්. ඉතින් මේ වගේ කොත්තුවක් ලේසියෙන් හදාගන්න. අපිට වැඩි වෙලා ගියේ නෑ මේක හදන්න. ඉතින් ඕකටත් පුළුවන් අපේ වීඩියෝ එක බලලා මේ වගේ රහ 50 කොත්තුවක් හදලා ගෙදර ඉඳන් කට්ටියත් එක්ක එකතු වෙලා කන්න. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comments කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.